දඩ මාමා කෑවනේ. යකෝ මුවා පැන්නනේ බලපියකෝ. සිම්පංචි ගොනා. අපරාධ මුව මස් ටිකනේ. ඒකනේ කියන්නේ. යකෝ මුව විමානේ මෙහෙබ. උඹට කියන්නේ පෙරේදා. පෙරේදාන් අර කුඹුක් ගහගාව එකමුවයි. අර වීර ගහගාව එකමුවයි. එක වෙඩිල්ල දෙන්නම් බිම. ඈ මාමේ. එච්චර දුර ඉන්න මුව දෙන්නට එක උණ්ඩෙන් තිබ්බේ කොහොමද? අනික බොරු කියන්න තු ඉන්න මාමේ. උඹලට තියෙන්නේ පොතේ පතේ දැනුම විතරයි. මෙව්ව ගැන දැනගනි. අන්න අර කුඹුක් ගහගාව එකමුවයි. අර වීර ගහගාව එකමුවයි. කොහො නෑනේ. යකෝ මේ පෙරේද කතාවක් කියන සිම්පංචි ගොනෝ. අර කුඹුක් ගහගාව එකමුවයි. අර වීර ගහගාව එකමුවයි. මම මෙතන මුවා වෙලා. මුව තුනයි. ගොම්මුටු ලබ්බෝ. මුවා වෙලා කිව්වේ මම මෙතන හැංගිලා ඉන්නේ හැංගිලා. ගත්තා පුතේ කැත්ත. ඉන්දුවා පුතේ කැත්ත මේ අතර බිම. මේ වෙලාවේ පුතේ මං ගාව තියපා ෂොට් ගන්න එක. ගියා පුතේ අඩි 4ක් පස්සට. ෂොට් ගන්න එක මෙහෙම ආරම් මූනිස්සම දාලා. ඩවුන්. තාම තිබ්බේ නෑ පොඩ්ඩක් ඉඳපන් දුවය කොහොමද? මෙහෙම ගත්තා පුතේ මානලා. තිබ්බම පුතේ මූනිස්සම ගියා මෙහෙම කපාගෙන මූ දෙන්න වැටුණා. ලේ. අම්බේ. හරි. මුව දෙන්න නම් මැරුණා කියමුකෝ. කැත්තට මොකද උනේ? කුණු හරපනේ කතා කරන්නේ. අනවශ්‍ය දේවල් මනේ. හැබැයි පුතේ කැත්තට මොනව වෙන්නේ නැද්ද?